දෙතිස් පළ රූහ බෝධීන් වහන්සේලා. ඔබගේ ගමේ ඔබගේ ගම් පළාත්වලත් ඒ උතුම් බෝධීන් වහන්සේලා පිහිටලා ඇති. උතර මේ තැන්වලට ගිහිල්ලා ගොඩාක් වන්දනමාන කරලා විස්තර ලිව්වා ගයන්චානුක විදාන පතරණ මහත්මයා. එතුමාගේ පොතට අනුව මල්වැස්සා විහෙර ගොඩක වෙලා මල්වැස්සා විහෙර තියෙනවා බෝධීන් වහන්සේ ගොඩකවල. රත්නපුරේ ඉඳලා ඇඹිලිපිටියට යන මේ මාවතේ තමයි මේ ගොඩක වලින් හැරිලා යන්න තියෙන්නේ. ඊළඟට තන්තිරි මලේ ඒ බෝධීන් වහන්සේ තව වැඩි ඉන්නවා. තන්තිරි මලේ බෝධීන් වහන්සේ තව වැඩි ඉන්නවා. ගල් පර්වතයේ මැද අනුරාධපුරේ තන්තිරි මලේ වෙනම බස් තියෙනවා යන්න පුළුවන්. ඊළඟ මහා ජල්ලික කෙවුල් ගම කියලා තියෙනවා. එතකොට මේ බෝධීන් වහන්සේ කල්පිටිය පුත්තල මාලාවත පැත්තේ කල්පිටිය බෝධීන් වහන්සේ කාටත් වන්දනා කරගන්න පුළුවන්. කල්පිටිය නගරේ ඉඳලා නාවික හමුදා කඳවුරට යනකොට බෝධීන් වහන්සේ දකින්න පුළුවන්. ඒ වගේම කලුතර බෝධීන් වහන්සේටත් ජල්ලික බෝධීන් වහන්සේ කියලා තියෙනවා. රත්මලාන පුරාණ රජමහා විහාරයේ බෝධීන් වහන්සේටත් ඒ නම යොදලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම දෙතිස් පළ රූප බෝධීන් වහන්සේලා විදිහට වන්දනා කරනවා. මේ ආර්ය ශ්‍රාවකයෙක් දවසට මේ බුද්ධ ශාසනයේ අවසන් යුගයේ වෙනකොට බෝධීන් වහන්සේලා අපවත් වෙවිය නැහැටි. මේ බෝධි පරිනිර්වාණය කලින්ම සිද්ධ වෙනවා. අරහත් ධාතු කලින්ම පරිනිර්වාණයටපත් වෙන අවසාන ඉතුරු වෙන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විතරයි. ඒ ධාතු පරිනිර්වාණය සිදු වෙන කතාවයි මේ කියමින් පවතින්නේ.